समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्कदम् धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुද්දස්ස नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुද්දස්ස नमो तस्स භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. පින්වතුනි, එදා බෝසතාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා පළමු ධර්මදේශනය සිදු කළේ වාරාණාසයන් ඉස්පතනේ මිගදායේ ඒ ඓතිහාසික පූජා භූමිය පුදබිම කියලා අපි හඳුන්වන මේ ස්ථානය. ඉතින් පින්වතුනි, අද අපි මේ මොහොතේ ධර්ම කාරණා කීපයක් බුදුන් වහන්සේ අනුදැන අදාළ මාර්ග චර්යාව පිළිබඳව දහම් කරුණු කීපයක් අපි දේශනා කරමින් මේ දේශනා කරන මගෙත් මේ දේශනයේ ශ්‍රවණය කරන ඔබ සම ඇතුළුව අනන්ත අප්‍රමාණ වූ සියලු සත්වයන්ගේ යහපත උදෙසා නිවීම උදෙසා විමුක්තිය උදෙසා හේතු වේවා කියලා අපි අධිෂ්ඨාන කරමු. පින්වතුනි, බෝධිසත්වයන්න් වහන්සේ රජ කුමරෙක් හැටියට මේ කාමභෝගී ජීවිතේ ඒ සියලුම දේවල් ඒ කාමභෝගී ජීවිතය ගත කරා වින්ද අඩුවක් නැතුව වින්ද. සියලු ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගත්ත රජ කුමරෙක් හැටියට. එනිසා ඉතා කෙටි කාලයක් තුළදී මේ ජීවිතයේ ලෞකික වශයෙන් මේ කාමභෝගී ජීවිතයේ කාමභෝගී සැප සම්පත් වශයෙන් ශිල්ප ශාස්ත්‍ර වශයෙන් සෑම දෙයක් පිළිබඳව මනා පරිච්ඡයක් ලැබුවා. කෙනෙක් අවුරුදු 60ක් 70ක් ජීවිතේ ගත කරලා යම් පරිච්ඡයක් ලැබනවා නම් ඒ පරිච්ඡය ඉතා කෙටි කාලයක් තුළ ගිහි ජීවිතය තුළ ඒ තරුණ වයසේදීම අත්දැක්ක අත්විඳා. එහි අවසාන ප්‍රතිඵලය හැටේ ධර්මතාවයක්. ඒක ධර්මතාවයක්. ඒ ප්‍රතිඵලයක් හැටියට අවසානයේ ප්‍රශ්න දෙකක් ඉතිරි වුණා. සියලු දේවල් වින්දාට පස්සේ සියලු අත්දැකීම් ලැබුවට පස්සේ තවදුරටත් විඳින්න දෙයක් නැතුව ගියට පස්සේ ඉතිරි වෙන ප්‍රශ්න දෙකක්. ඒ ප්‍රශ්න දෙක තමයි කිසියම් හෝ පුබ්බේත කත පුඤ්ඤතා තින මිනිස්සෙකුටත් අවසානයේ ජීවිතේ ඇතිවන්නේ. අන්න එතන ඉඳන් තමයි මේ මිනිස්සයාත් මේ ජීවත් වෙනවා කියන්නේ මොකක්ද කියන ප්‍රශ්නෙට උත්තර හොයන්න යන්නේ. බෝසත් තුමාට ඇතුණා ප්‍රශ්න දෙකක්. මේ විඳවීම කියන්නේ මොකක්ද? දැවැන්ත විඳවීමක්. මේ කාමභෝගී සැප සම්පත් විඳිනවා කිව්වට අවසානයේ ඉතිරි වෙන්නේ මහා දැවැන්ත විඳවීමක්. මොන සැප විඳ මොන කාමභෝගී ජීවිතයක් ගත කරත් අවසානයේ තමන් හුදකලා වෙනවා. කොච්චර පිරිස හිටියත්, කොච්චර දසිදසන් හිටියත්, කොච්චර ධන බලයක් නිල බලයක් තිබ්බත් තමන් තුළ තනි වෙන වාර ගන්න අනන්තය අප්‍රමාණයි. මේ මොහොතේදී ඉතිරි වන්නේ විඳවීම පිළිබඳ ප්‍රශ්නය. මේ විඳවීමත් එක්කම මේ විඳවීමේ ප්‍රශ්නේ දකින මොහොතක් පාසා හිතේ ඇති වෙන බයක් බරක් බැම්මක් කම්පනයක් 1000ක් ගින්නක්. මේ දෙකේ නිදහස් වෙන්නේ කොහොමද කියන ප්‍රශ්නේ තමයි උත්තර සිවිය යුතුයි කියන තැනටපත් උනේ.
මේ විඳවීම මොකක්ද? මේ හිතේ තියෙන බය බර බැම්ම මොකක්ද? මේකෙන් නිදහස් වෙන්නේ කොහොමද? මේකට තමයි උත්තර හොයන්න උත්තර සෙවිය යුතුයි කියලා කල්පනා කළේ. මේ කූඩුව දරාගෙන මොන රජ සැප සම්පත් මොන කාමභෝගී සැප සම්පත් ඉඳත් මේක ලෙඩ වෙනකොට මේ කූඩුව ලෙඩ වෙනවා. ඒ කූඩුව ලෙඩ වෙන මොහොතක් පාසා තමන්ගේ විඳවීම උග්‍ර වෙනවා. මේ කූඩුව අපි කැමතුණත් නැතත් වියපත් වෙනවා, නොහැකි වෙනවා. නොහැකි වෙන්න තමන්ගේ විඳවීම වැඩි වෙනවා. බය බර බැම්ම වැඩි වෙනවා. මේ කූඩුව කඩාගෙන වැටෙනවා, මරණයටපත් වෙනවා. තමන්ගේ මරණය නිසා තමන්ගේ ඥාති මිත්‍රාදීනුත් කම්පණයටපත් වෙනවා. විඳවන්න පටන් ගන්නවා. ඒ සියල්ලටමත් වඩා මරණ මොහොතේදී කාගේවත් පිළිසරණ නැතුව තමන් දැවැන්ත විඳවීමකට ලක් වෙනවා. තමන්ගේ හිතේ දැවැන්ත බයක් පරබ්බැම්මක් ඇති වෙනවා. මේවෙන් උත්තර හොයන්න කෙලිවෙලා පැවිදි භූමිකාවටපත් උනත් හිස මුඩු කරලා බැලු බැලමටම එවන් වූ අයගෙන් ඒකට උත්තරයක් ගත්ත බව පේන්න තිබෙනවා. ඒ අය දැවැන්ත විඳවීමක ජීවත් වෙන බව තමයි නුවණින් දැනගත්තේ. දැනුමෙන් නුවණින්. මෙතෙන්දිම කියන්න එක නොලෙජ් නෙමෙයි කියලා. අද තියෙන නොලෙජ් එකක්. නොලෙජ් වලින් මේක දැනගන්න බෑ පින්වතුනි. නොලෙජ් අද ඉස්කෝලේ ගිහිල්ලා අපි ලබා ගන්නෙත් උගන්වන්නේ නොලෙජ්. ඒ නොලෙජ් එකකින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. නොලෙජ් එක හින්දා මේ නුවණ ඥාන දැනුම නුවණ ඥාන ප්‍රඥාව සාමුලින්ම වැහෙනවා. නොලෙජ් කියන්නේ මේ යථාභූත දැක්ම සඳහා තියෙන දෙවැන්ත බාධකයක් අද වගේ යුගයක. හැබැයි එදා මේ නොලෙජ් කියලා දෙයක් තිබෙන්නේ නැහැ. එදා ශිල්ප ශාස්ත්‍ර තිබ්බත් ඒ ශිල්ප ශාස්ත්‍ර ඉගැන්වුවේ මේ නොලෙජ් කියන ක්‍රමයට අනුව නෙමෙයි. ඉතින් නොලෙජ් ගැන කතා කරන්න වෙලාවක් අපිට නැහැ. නමුත් කෙටියෙන් කිව්වොත් මේ නොලෙජ් කියන එක තේරුම් ගන්න පුළුවන්. නොලෙජ් වල නිතරම තර්කයක් තියෙනවා. වාදයක් තියෙනවා. මනින්න පුළුවන්. සංසන්දනය කරන්න පුළුවන්. ඒ වගේම ඒ නොලෙජ් වලට බලයක් තියෙනවා. ඒ වගේම මේ නොලෙජ් වලට අධිකාරීත්වයක් තියෙනවා. ඒ නිසා ඒ අධිකාරීත්වයේ තියෙන ඒ බලයේ තියෙන ආයතන වලින් අනුමත කරන දේවල් විතරයි නොලෙජ් එකට හැමෝටම බෙදා දෙන්න පුළුවන්. ඒක තමයි පාසල් අධ්‍යාපනය, විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ඔය හැම දෙයක්ම තුල තියෙන හැමෝම එකයි කතා කරන්නේ. හැමෝටම මේක තේරෙනවා. ඒතර අපේ මනස චින්තනයේ රාමු කරනවා. ඒ රාමුව තුළ නීතිමය බලයකට ඒකයි ඒකට බලයක් හා ආධිපත්‍යයක් තියෙනවා කිව්වේ. ඒ මුණාට පස්සේ ඒ චින්තනය කොටු වෙලා තියෙන, සීමාකාර වෙලා තියෙන. ඒකට මේ විඥානෙත් හරි කැමති මේ වගේ දේවල් වලට. විඥානෙත් හරි කැමති තර්ක කර කොහේ හරි එල්ලිලා කූඩැල්ලෙක් කෙල්ලුනා වගේ එල්ලිලා තර්ක කර ඉන්න විඥානෙත් හරි කැමති. එහෙනම් මේ දැනුම දැනුම කියලා කියන්නේ නුවණින් දැන ගැනීම. ඒතර නුවණ කියන්නේ මොකද්ද කියලා තව ආයෙ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඒ ප්‍රශ්න අහන්නෙම මේ අර නොලෙජ් වලින් හිතන්න පුරුදු වෙච්ච හින්දා. හැබැයි මේක නුවණ තියෙන කෙනාට සංසාරයේ ඒ පුරුද්ද තියෙන කෙනාට නුවණ මතුවෙන්නේ පුබ්බේද කත පුඤ්ඤතා ශක්තියක් තියෙන නිසා. ඉතින් එදා ඒ බෝධිසත්වයන්ට ඒ සියලු ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගත්තේ දැනුම හා නුවණ. හැබැයි දැනුම නුවණත් ලෞකිකයි. ඒ ලෞකික වුණාට ඒක ඥාන ප්‍රඥාව පැත්ත සඳහා උපකාර වන ආකාරයට තමයි ඒක තිබ්බේ. මේ නොලෙජ් වල ලේසි නෑ. ඉතින් නොලෙජ් වල ඉන්න කෙනෙක් ඒක තේරුම් අරගෙනලා දැනුමට ඇවිල්ලා දැනුම තුලින් මේ නුවණින් දැකීම හා ඥාන ප්‍රඥාව මතු කරගන්න බැහැ. නොලෙජ් වලට කරන්න පුළුවන් දෙයක් නෑ. නොලෙජ් හා දැනුම කියන්නේ අහසට පොළොව වගේ. ඉතින් පින්නතුනි එදා බෝධිසත්වයන්ට ඒ නුවණින් දැනුමෙන් දැනගත්තා මේ ප්‍රශ්නෙට හිස මුඩු කරලා පැවිදි භූමියට ගියාට ඒකේ උත්තරයක් නැහැ. ඒ අය දෙවන්ත විඳවීමක ඉන්නේ. නමුත් මේකට ගිහිගේ ඉඳලා කරන්න දෙකුත් නැහැ. ඒ අවසානයේ ඒ සම්මුතිකව තියෙන ඒ විමුක්තිය හොයනවා කියන අය මොකද්ද කරන්නේ? මොකක්ද උගන්වන්නේ? මගේ ප්‍රශ්නට උත්තර දෙන්න පුළුවන් කවුරු හරි ඉන්නවද කියලා හොයන්න පටන් ගත්තා. ඒ සඳහා ගිහිගෙයිදිම අර අරිය පරිශ්‍රණ සූත්‍රය දේශනා කරන ආකාරයට ගිහිගෙයිදිම හිසකෙස් කපලා කසාවත් පුරවාගෙන අර හඬා වැළපෙන දෙමව්පියන්ගේ මුහුණවල් ඒවා
ඒක හිත හදලි වෙරලා ඊගේ නිකුණා. කිං කුසල ගවේසීති. මේ හිතේ තියෙන බර බය බැම්මෙන් නිදහස් වෙන්නේ කොහොමද? මේ විඳවීමෙන් නිදහස් වෙන්නේ කොහොමද කියන ප්‍රශ්නෙට උත්තර අහන්න. පින්වතුනි බුදුන් වහන්සේ දේශනා කර මේ මාර්ගචර්යාව යම් අයෙකුට මතුවෙන්නේ ඔහුගේ හිත ඇතුලේ යම් මොහොතක මෙන්න මේ ප්‍රශ්නේ මතුවෙන්න ඕන. මේ ප්‍රශ්නේ මතු නොවන තාක්කල් මේ දහම ඇහුවට මේ මාර්ගය Taman තුල මතුවෙන්නේ. ප්‍රශ්නේ තමයි මේ ජීවත් වෙනවා කියලා මේ විදවීමක් තුල තියෙන්නේ. මේ හිතේ බයක් බරක් 1000ක් දරාගෙන ඉන්නේ, කම්පනයක් දරාගෙන ඉන්නේ. මේකෙන් නිදහස් විය යුතුයි කියලා. හැබැයි එදා ඒ බොහොම තරුණ වයසේදී ඒ නැනනුවන ආවට අද කාලේ ඒ නැනනුවන නැහැ මේ තින තාක්ෂණ ලෝකයේ තුල. අද වගේ යුගයකදී අඩු ගානේ මේ මැදිවිය පහු කරනකොට තමා බොහෝ දිනකට මේක සිහිපත් වෙනවා. නමුත් මේ අතරතුර තරුණ වයසෙත් ළමාවියෙත් මේක තේරුම් ගන්න පුළුවන් උබ්බේත කතපුඤ්ඤතා ශක්තිය තියෙන නැතුව නෙවෙයි. අඩු ගානේ මේ මැදිවිය පහු කරනකොටවත් මේ ප්‍රශ්නේ Taman තුලින් මතුවෙනවා නම් ඒ මතුවෙන්නේ Taman තුල තියෙන උබ්බේත කතපුඤ්ඤතා ශක්තිය නිසා. ඉතින් බුද්ධත්වයට පත් වීමත් සමගම එහෙම නැත්නම් මේ ප්‍රශ්න දෙකට උත්තර සොයාගෙන ගිහිල්ලා විවිධ ගුරුවරුන්ගෙන් ඒගොල්ලන් කරන අභ්‍යාස වල නියලා අවසානයේ කිසිම තැනක උත්තරයක් නැති නිසා තමන් විසින්ම මේ ප්‍රශ්නෙට උත්තර හොයන්න පටන් ගත්තා. ඒ ප්‍රතිඵලයක් හැටියට අවසානයේ ස්වයං වූ ඥාණයෙන් තමන්ම මේ ප්‍රශ්න වලට උත්තර සොයා ගන්නවා. ඒ ප්‍රතිඵලයකට ලෞතර බුද්ධත්වයට පත් වීමත් සමගම මේ හිතේ තියෙන කුණු ගොඩක් නිසා මේ සමස්ත පැවැත්මේ යථා ස්වභාවය තේරුම් ගන්න බැරුව ගිය බව තේරුම් ගත්තා. මේ හිතේ මේ යථා ස්වභාවය ප්‍රකෘතිමත් ස්වභාවය තේරුම් ගන්න බැරුව ගිහිල්ලා මේ හිත වැහිලා තියෙන්නේ දැවැන්ත කුණු ගොඩක්. ඒ කුණු ගොඩ සලලා හලලා හොලවලා පිරිසිදු කරලා පිරිසිදු ප්‍රකෘතිමත් චිත්ත ක්‍රියාකාරීත්වය මතු කරගන්න ආකාරයේ අන්ලෝක සත්‍යයේ හිතසුව පිණිස දේශනා කරා. මේ තියෙන කුණු ගොඩට තමයි කියන්නේ අකුසල් කියලා. රාග, ද්වේෂ, මෝහ කියලා කොටවල් තුනකින් උඩ පෙන්නලා දුන්නේ මේ තියෙන හිතේ තියෙන අර මලකඩ කාලා තියෙනවා. මේ මලකඩ කාලා තියෙන නිසා මේ පිහිය මොට්ට වෙලා තියෙන නිසා අර කැලෑවක් සුද්ධ කරන්නම් පිහිය මෝහත් තියෙන්න ඕනේ. ඒ වගේ පිහියෙන් කපලා කොටලා සුද්ධ කරන්න පුළුවන්. මේ කුණු ගොඩ අයින් කරන ආකාරය දේශනා කරා. මේ සඳහා යථා භූත දැක්මක් අවශ්‍ය වෙනවා. යථා භූත ඥාන දර්ශන සුවිසුද්ධං අවෝසීති හැටියට ධම්සක් පැවතුන සූත්‍ර දේශනාවේදී දේශනා කරනවා පින්වතුනි. මේ යථා භූතව දකින්න ඕනේ මොකක්ද යථා භූත ඥාන දර්ශනේ. නානා ආකාරයට මේ යථා භූත දැක්ම විස්තර කරන්න පුළුවන් පින්වතුනි. චක්කුං අනිච්චා යථා භූතං පජානාති. රූපං අනිච්චා යථා භූතං පජානාති. සෝතං අනිච්චා යථා භූතං පජානාති. සද්දං අනිච්චා යථා භූතං පජානාති. ගානං අනිච්චා යථා භූතං පජානාති. ගන්ධං අනිච්චා යථා භූතං පජානාති. ජීවා අනිච්චා යථා භූතං පජානාති. රස අනිච්චා යථා භූතං පජානාති. කායං අනිච්චා යථා භූතං පජානාති. පොට්ටබ්බං අනිච්චා යථා භූතං පජානාති. මනං අනිච්චා යථා භූතං පජානාති. ධම්මං අනිච්චා යථා භූතං පජානාති. මේ නිසා අපි මේ මිනිස්සෙ කෙනෙක්ට ගත්තාම මේ අපේ ශරීර කූඩුවේ තියෙන ඇහැ කන නාසය දිව ශරීරය. මේ ඔස්සේ තමයි අපි ලෝකයක් නිර්මාණය කරගන්නේ. එහෙම නැත්නම් අපි මේ ඇහැ කන නාසය දිව ශරීරය ඔස්සේ මේ විඥානය එහෙම නැත්නම් හිතේ තියෙන චිත්තේ තියෙන කීර්තුම අවස්ථාව විඥාන අවස්ථාව මේ විඥාන අවස්ථාව විසින් මොකද කරන්නේ විඥානයේ විසින් මේ පැවැත්ම සඳහා ආහාර ලබා ගන්නවා. ආහාර ලබා ගන්න යථා භූත දැක්මක් ඇති කරගන්න ඉඩ නොදී අපිට ඒ වෙනුවට ආස්වාදයේ පෙන්වනවා. ආස්වාදයට අපි ගොදුරු වෙනවා. හැබැයි සෑම ආස්වාදයක්ම අවසන් වන්නේ ප්‍රශ්නාර්ථයක් ඉතුරු කරලා විඳවීම. විඳින්න යන හැම මොහොතකම
විඳින හැම මොහොතකම මේ සෑම වින්දනයක්ම අවසන් වන්නේ පින්වතුනි විඳවීමකින්. ඒ විඳවීම ලේසි පාසු නෑ පින්වතුනි. ඒ විඳවීම ලේසි පාසු නෑ. ඒ විඳවීමේ බරපතලම උග්‍රතම අවස්ථාවටපත් යන්නේ මරණ මංචකයේදී. මේ මොහොතේ කවුරුත් නෑ. තමන්ගේ නිල බලයක් නෑ, තමන්ගේ ධන බලයක් නෑ, තමන්ගේ පිරිසත් නෑ, තමන්ගේ ඥාතිනුත් නෑ, කිසිම දෙයක් නෑ. තමන්ට තමන්ගේ ශරීරයවත් උදව්වක් නෑ අවසානයේ. දැවැන්ත සුලි කුණාටුවක් මැද කාගේවත් පිළිසරණක් නැතුව අසරණ වෙලා අනාථ වෙලා සුලි සුලඟෙන් ගහගෙන යනවා වගේ වෙනවා. කතා කරාට ඇහෙන්නේ නැහැ. කියන දේ කාටවත් ඇහෙන්නෙත් නැහැ. කිසිම කෙනෙකුගේ උදව්වක් නැහැ. නමුත් ඇතැම් විට Tamanට උදව් කරන්න මාරපාක්ෂික බලවේග නම් මේ මොහොතේ ක්‍රියාත්මක වෙන්න පුළුවන්. Tamanගේ හිත අඳුරු වෙන්න මේ මාරපාක්ෂික බලවේග වල ඒ උදව් උපකාර මනාව ලැබෙනවා Tamanව අඳුරෙන් අඳුරට ගෙනියන්න. ඒ මොහොතේ විඳවනවා පින්නතුනි. විඳවන්න මේ භ්‍රමණය වැඩි වෙනවා. මේක අපිට මේ සත්‍ය අවබෝධ කරගන්න බැරුව ගිහිල්ලා තිනවා මේ විඥානයේ විසින් නිතරම මෙන්න මේ මායාවට තල්ලු කරන නිසා. අපි හිතනවා මේ විඳවන්නේ ලෙඩක් හැදුනහම. කවුරු හරි අපහාස කරාම, කවුරු හරි බැන්නාම, හේන්ති ගියාම තමයි මේ විඳවනවා කියන එක අපි හිතන්නේ. අනිත් වෙලාවට අපි හිතනවා අපි විඳවන්නේ නැහැ කියලා. අපි හිතමු බොහොම සැප පහසුව කරදරයක් නැතුව සාමාන්‍ය භාෂාවෙන් කියන අනේ දීයනේ කියලා කිසිම කරදරයක් නැතුව බොහොම සුව පහසුව ඉන්න පුළුවන්. එහෙම නැත්නම් යෝගාවචරයක් නම් මේ සමතය තුල ඉන්න පුළුවන්. මේක තමයි අන් සියලුම අවස්ථාවට වඩා භයානකම අවස්ථාව. මේ බොහොම හිතේ කේන්තියකුත් නැහැ, තරහකුත් නැහැ, ආසාවකුත් නැහැ. බොහොම කරදරයක් නැතුව බොහොම විවේකීව ඉන්න. හැබැයි මේ මොහොතේදී විඥාණය ඔබට හොරෙන් ඔබට නොදෙනෙන තාලට අරූපාවචර හැටියට රූපාවචර හැටියට හිමීට දැල වියනවා, ලෝකේ උපාදානය කරගන්නවා, පැවැත්ම තදින් අල්ල ගන්නවා මේ මොහොතේදී. මේක තේරෙන්නේ අර ඇහෙන් දැකපු රූපයකට ආශාවෙන් හිත කැළඹෙනකොට, කනට ඇහෙන ලස්සන ශබ්දයකට, නාදයකට හිත කැළඹෙනකොට, නහයට දැනෙන සුවඳකට හිත කැළඹෙනකොට, දිවට දැනෙන රසකට හිත කැළඹෙනකොට, ශරීරයට දැනෙන යම් යම් සුව පහත වලට හිත කැළඹෙනකොට, නැත්නම් හිතට අතීත දේවල් මතක් කරගෙන එනකොට හිත කැළඹෙනකොට ඒක තේරෙනවා. හැබැයි පින්නතුනි මේ බොහොම සුව පහසුව දැන් මේ වගේ ස්ථානයක වුණත් බොහොම සමතයකට වෙලා ඉන්න මොහොතක Tamanගේ හිත බොහොම නිකන් බොහොම නිශ්චලයි වගේ තේරෙනවා. හැබැයි මෙවැනි මොහොතක අර අවස්ථා කේන්ති යන මොහොතක හෝ ආශාවටපත් වෙන මොහොතකට වඩා බොහොම භයානක තාලට බොහොම සියුම් තාලට යටින් දැල වියන්න පටන් ගන්නවා, වේගෙන් දැල වියන්න පටන් ගන්නවා. මේක සාමාන්‍ය කෙනෙකුට තේරෙන්නේ නැහැ පින්වතුනි කොහොමදවත්. මේක දකින්න පුළුවන් වෙන්නේ යෝගාවචරයෙකුටම විතරයි. හැබැයි යෝගාවචරයට මේක මෙන්න මේක නුවණින් දැක්කොත් විතරයි ඥාන ප්‍රඥා කරලා වෙලා තමන් තුලින්ම මේක ගලව ගන්න ඕනේ ක්‍රමයේ මතු කර ගන්න පුළුවන් වෙන්නේ. යෝගාවචරයෙන් නම් අර හිතේ ශනිකව කීන්තියක් එන මොහොතක්, තමන් අකමැති දෙයක්, අකමැති ගන්ධයක්, රූපයක්, අකමැති කතන්දරයක්, අකමැති රසයක්, කටුක රසයක් වගේ බොහෝ අපි අකමැති දේවල් අපිට මුණ ගැහෙනවා. ඒ වගේම අපි ප්‍රියමනාප දේවලුත් අපිට මුණ ගැහෙනවා. ඒ යෝගාවචරයන්ට පුරුදු වෙලා තියෙන මෙන්න මේ අවස්ථා දෙකේදීත් තුන්වෙනි අවස්ථාවකට මැනමැන ඉන්න අවස්ථාවේදීත් අපි සංසන්දනය කරනවා. සංසන්දනය කරන මොහොතේදී මෙන්න මේ හිතේ ස්වභාවයේ තීරුම් අරන් කමටහන් වඩන්න. නමුත් අපිට අමතක වෙනවා එවැනි අවස්ථා නැතිව ඉන්නකොට අපි හිතනවා සමහර වෙලාවට අපි අව්‍යාකෘත සිතකින් ඉන්නවා කියලා. හැබැයි හොඳින් බැලුවොත් එහෙම අපිට එහෙම පෙන්නුවාට විඥානයේ යටින් මේ මොහොතේ අරූපාවචරතාවට මේ පැවැත්ම අල්ල ගන්නවා. මේ පැවැත්ම කියලා කියන්නේ මේ ජීවත් වීම කෙරෙහි මේ සුව පහසුව තුල ලගින්න තපින්න ඒ වචන එහෙම ඒ ආකාරයට නොවුනත් ඒ තුල රැඳී සිටීමේ බොහොම සියුම් කැමැත්තකින් විඥානයේ දැලක් වියාගෙන බොහොම වේගින් එක වියන්නේ. මෙන්න මේක අපි දකින්න ඕනේ. සමතය තුල ඉන්න මොහොත හරි භයානකයි පින්වතුනි.
ඉතින් මම අවස්ථා කීපයක් කිව්වා අනිච්ච යථා භූතං පජානාති. චක්කුං රූපං සෝතං සද්දං ගානං ගන්ධ ජීවවා රස කාය පොට්ටබ මනෝ ධම්ම. ගොඩක් වෙලාවට අපි උදාහරණයකට විස්තර කරන්න පටන් ගන්නෙ චක්කුං අනිච්ච රූපං අනිච්ච හැටියට. මොකද මේක බොහොම පහසුවෙන් විග්‍රහ කරන්න ලේසි. ඇහැට දකින රූපේ විස්තර කරන්න ලේසි. හැමෝටම අත්දැකීමක් තියෙනවා. නමුත් මම මේ මොහොතේ ගන්නවා මේක අනිත් කෙලවර. කෙලවර තමයි මේ අපි මනංච පටිච්ච ධම්ම උප්පජ්ජති මනෝ විඥාන. විනත්නි මේක ටිකක් අර ඇහැට රූප දකින්නවා කියන එක ඇහැ හා රූප අපිට කෙලින්ම කතා කරන්න පුළුවන්. හැබැයි මේක ටිකක් ඊට වඩා වෙනස්. මනංච පටිච්ච ධම්ම අනිච්ච. ඒතර මේ මනසට ගෝචර වෙන ස්පර්ශන ධම්මත් අනිච්ච හැටියට යථා භූතං පජානාති. තමන්ට ඍසි පරිදි නවත්තන්න පවත්තන්න බෑ පින්වත්තුනි. තමන්ගේ මේ හිත කියලා අපි ගම්මු දැනට තේරුම් ගන්න. තමන්ගේ හිතේ ක්‍රියාකාරීත්වයවත් තමන්ට ඕන තරට නවත්තන්න පවත්තන්න බෑ පින්වත්තුනි. මේ හිතේ ක්‍රියාකාරීත්වය චිත්ත ක්‍රියාකාරීත්වය විඥාන ක්‍රියාකාරීත්වය විසින් තමයි මේ ශරීර කූඩුවත් අල්ලගෙන ශරීර කූඩුවට පණ පිහිටවල ජීවිතේන්ද්‍රිය ක්‍රියාත්මක කරවල අර ඇහැ කන්නාසය දිව ශරීරය ක්‍රියාත්මක කරවන්න පින්නතුනි. හැබැයි නොලෙජ් එකෙන් ගත්තාම මනස කියන එක අහුවෙන්නේ තින්ද මේ හෘද වස්තුව මේ මොලේ ඔන්න ඔයගේ වකුගඩු වගේ ටිකක් අල්ලන් තමයි අපි කතා කරන්නේ. නමුත් පින්නතුනි අපි හොඳට තේරුම් ගන්න ඕනේ මේ මනසේ ක්‍රියාකාරීත්වය කොයි වෙලේ කොතන කඩාගෙන වැටෙයිද කොතනින් අහෝසි වෙයිද අතුරුදහන් වෙයිද කියන අපි කාටවත් දැන් මේ ලෞකික භෞතිකව තියෙන මහසස මේ ඇහැට ප්‍රශ්න නම් යම් කිසි ආකාරයක ප්‍රතිකාරයක් කරලා ශල්‍ය කර්මයක් කරලා ඒක යම් ආකාරයකට ප්‍රතිකර්ම උපකම්ම සම්‍යක් ප්‍රයෝග කරලා බේර ගන්න පුළුවන්. හැබැයි මේ මනස කියනක පේනද මොලේද නැහැ. මේ මනසේ ක්‍රියාකාරීත්වයේ කොයි වෙලේ ඒකත් අතුරුදහන් වෙනවද දන්නේ නැහැ. මේ අතුරුදහන් වීමත් එක්ක මේ සියල්ල ඉවරයි ඊට පස්සේ. මේ සියල්ල මොනව වෙනවද කියලා හොයාගන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසාම මේ ශරීර කූඩුවක් කඩාගෙන වැටෙන්න පටන් ගන්නවා. මේවා ඔක්කොම එකට ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා අපි නොතුනි මේක ඊ타ත්ම සැලකී අවධානයට ලක් කරන්න ඕන තැන තමයි මේ මන අනිච්ච යථා භූතං පජානාති. මේ මනස කියන එකවත් නැත්නම් මගේ හිත කියලා අපි කියන්නේ මගේ හිත මට දරා ගන්න බැරුව ගියා කියලා ඔහොමනේ අපි සාමාන්‍ය වචන වලින් කියන්නේ මගේ හිත කියලානේ කියන්නේ. මගේ හිත මට වාව ගන්න බැරුව ගියා කියලානේ කියන්නේ. මගේ හිතට පුදුම සතුටක් දැනුණා කියලා අපි කියන්නේ. එහෙනම් පින්නතුනි එතනින්ම අපිට පැහැදිලි වෙනවා අපිට පෙන්වන්න බැරි පැහැදිලි කරන්න බැරි නමුත් අපි විසින් අල්ලගත්ත මගේ සිත කියලා දෙයක් තියෙනවා. මගේ හිතට ගොඩාක් දුක හිතුණා කියලා අපි කියන්නේ. මට හිතට එදා තරම් පුදුම සතුටක් ලැබුණේ නැහැ කියලා කියනවා. අපි හොඳින් තේරුම් ගන්න ඕනේ මේ අනිච්ච මේ මනස හිතේ ක්‍රියාකාරීත්වයේ පවා මේ මුළු සමස්තයේ මෙහෙවන මනසේ ක්‍රියාකාරීත්වයේ පවා නිච්චසේ සුඛසේ අතසේ පවත්තන්න බෑ. ඒකත් අනිච්ච. ඒකත් කොයි වෙලේ කොතන Tamanට ඕන තරට පවත්තන්න බැරුව කියලා අතුරුදහන් වෙනවද දන්නේ. එහෙනම් මේ මනසේ ක්‍රියාකාරීත්වයේ තියෙන මොහොතේම තමයි මෙන්න මේ යථාභූත ඥාන දර්ශනය ඇති කර ගන්නවා. ධම්ම අනිච්ච. මනසට ගලාගෙන එන සිතුවිලි අපිට ඕන තාට අපි කැමැත්තාට පෙළ ගැහිලා දෙන්නේ. අපි හිතුවට දැන් අපේ හිතට කේන්ති, රාග, දේශ, මොහ එන්නේ නැතුව අරහත් චිත්තයක් වගේ ක්‍රියාත්මක කරන්න ඕනේ කියලා අපි හැම හිතුවට එහෙම ක්‍රියාත්මක. එහෙනම් මේ සිතේ සිතුවිලි ගලාගෙන ඒමත් අපිට ඕන තාට නවත්තන්න, පවත්තන්න, පාලනය කරන්න, මෙහෙවන්න බැරි දෙයක්. ඒකත්
අනිච්ච. අපිට බලාපොරොත්තු තියන අපිට ඕන තාලට කල්පනා කරාට ඒව ඒ ආකාරයට ක්‍රියාත්මක වෙන්නේ නැහැ පින්වතුනි. අනිච්චතාවයේ දකින්නවා කියන එක මෙතන ඊටාත්ම ගැඹුරු අවස්ථාවක්. යථා භූතං පජානාති. සිත කියන එකත් කොතන කොයි වෙලාවෙ කොයි ආකාරයකට අක්‍රිය වෙනවද දන්නේ නැහැ. කොයි ආකාරයට හැසිරෙනවද දන්නේ නැහැ. දැන් මේ මගේ හිත කියලා අල්ලගන්න පවත්වන්න පුළුවන් ආකාරයේ පැනවීමක් මෙතන මගේ හිත මම හිතනවා යනාදී වශයෙන් මගේ හිත කියලා පනව ගන්න පාලනය කරන්න පුළුවන් දෙයක්වත් නැහැ. ඒක නිච්චසේ සුඛසේ අත්සේ පවත්වන්න පුළුවන් දෙයක්වත් නෙමෙයි. ඒ සිතේ සිතුලි පෙළගැසෙන ආකාරය ක්‍රියාත්මක වන ආකාරයත් මටවන්තලට නවත්තන්න පවත්වන්න පුළුවන් කමක් නැහැ පින්නතුනි. ඒ නිසා ඒවා එහෙම ක්‍රියාත්මක වෙච්ච දෙයක්. නමුත් ඒ කිසිවක් නිච්චසේ ගැනීමට සුදුසු නැහැ. අනිච්ච. ඒ සිතේ මනසේ ක්‍රියාකාරීත්වය විඥාන ක්‍රියාකාරීත්වය මොන ආකාරයකට එයා දඟලන්න හැදුවත් ඒක නිච්චසේ ගන්නෑ අනිච්ච. අනිච්චං දුක්ඛං අනත්තං විපරිණාම ධම්මං. ඒක මට වන්තාට මමයයි කියලා මගේයි කියලා මගේ හිත කියලා ඒ හිත මම කියලා හිත මගේ කියලා හිත මට වන්තාට නවත්තන්න පවත්තන්න පුළුවන් ඒ කියලා පනව ගන්න අදහස් කරන්න එයන්ව ක්‍රියාත්මක වෙන්න සුදුසු නෑ. එහෙම ක්‍රියාත්මක කරපු ගමන් තමන් අනාථ වෙනවා. මේ අනාථ වීමේ ගැඹුරුම අවස්ථාව තමයි බරපතල විඳවීම කියන්නේ. මේ විඳවීම කියන බරපතල රෝගය බරපතල ලෝකයේ නිර්මාණය වෙන්නේ තමන්ට දරා ගන්න බැරි මේ හිත මම හිතනවා මගේ හිත කියලා තමන් විසින්ම ඒක තමන්ට වන්තාට නවත්තන්න පවත්තන්නවා. ඒ නවත්තන්න පවත්තන්න යන්නේ පින්නතුනේ ඒකත් එක්කම තමන් අන් අයවත් තමන්ට වන්තාට නවත්තන්න පවත්තන්න යනවා. මේක තනි පුද්ගල ක්‍රියාකාරීත්වයක් වගේ පේනට තනි පුද්ගල ක්‍රියාකාරීත්වයක් උත් නෙමෙයි. මේ විඳවීමට ගොදුරු වෙනවා. මේ විඳවීම තනියෙන් සිදුවන දෙයක් නෙමෙයි. මේ විඳවන්නේ සිද්ධි සිදුවීම් අවස්ථා පුද්ගලයේ ද්‍රව්‍ය සියලු ධර්මතා ඔක්කොම මගේ ලෝකෙට දාගෙන ඉවරනවා. මං ලෝකයක් නිර්මාණය කර ගන්නවා. ඒ තම මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාදි. මේ ලෝකේ හදාගත්තට පස්සේ එතන ඉඳන් දෙවන්ත විඳවීමකට තමයි ලක් කරන්න පටන් ගන්නවා. ඒක ඇතුලේ පුද්ගලයෝ ඉන්නවා, සිද්ධීන් තියෙනවා, සිදුවීම් තියෙනවා, අවස්ථා තියෙනවා, අතීත කතා තියෙනවා, අනාගත කතා තියෙනවා, පච්චුප්පන්න පංචස්කන්ධේ උපාදානය කරගන්න මේ වර්තමාන මොහොතේ තමන්ගේ හිතේ බරපතල ක්‍රියාකාරීත්වයක් තියෙනවා. මේ නිසා දෙවන්ත විඳවීමකට තමයි පත් වෙන්න පටන් ගන්නවා. ඒ සිදුවන්නේම මේ පච්ච උප්පන්න වෙන මොහොතේ පච්චුප්පන්න කියලා කියන්නේ ඒකයි. පංචස්කන්ධේ උපාදානය කරන්න ලෑස්ති වෙන මොහොතේ තමයි මෙන්න මේ බරපතල විදීම සිදුවන්නේ. ඊළඟට විඳවන්න අවශ්‍ය සියලු දේවල් නිර්මාණය වෙන්නේ ඊට අවශ්‍ය සියලු ගති අඬ ගති බල ගති රූප ගතියන්ට ගති බල සියල්ලම මේ මොහොතේ උප්පාද පවත්ත නිමිත්ත ආයහනම් පටිසන්ධින් ගතින් ආදී වශයෙන් උපපත්තියට අවසානයේ જાතියක් නිර්මාණය වෙනවා. අවස්ථා 9 මෙහෙම නැත්නම් අවිද්‍යාව පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන පත්‍ය නාම රූප පත්‍ය සලආයතන සලආයතන පත්‍ය පස්ස පත්‍ය වේදනා පත්‍ය තණ්හා පත්‍ය උපාදාන පත්‍ය භව මේ 9 ආකාරයේ රැහන් දෙකකින් මෙන්න මේ જાතියක් නිර්මාණය වෙන්නේ මෙන්න මේ පංචස්කන්ධයේ උපාදානය කරන මොහොතේ මේ මොහොතේ හැබැයි විඳවමින් හැබැයි විඳවන බව දකින්න බෑ. ගොඩක් වෙලාවට අපි තව දෙයක් කරන්නේ ඒ මොහොතේ තියෙන විඳවීම යටපත් කරන්න අලුත් දෙයක් කරනවා. ඒ මොහොතේ තියෙන විඳවීම යටපත් කරන්න ඒ ඇත්ත දකින්න බැරි වෙන තාලට අලුත් විඳවීමක් ගෙනවා. ඒ විඳවීම තුලින් මේ මොහොතේ විඳවීම දකින්න බැරුව යනවා. දිගින් දිගටම විඳීම කරගෙන යනකොට අනිත් පැත්තෙන් දිගින් දිගටම ගොඩ ගහ ගන්න පටන් ගන්නවා පරපතල් දන්න විඳවීම තොගයක්. හැබැයි මේ විඳවීම අවසානයේ Tamanටම මූණ දෙන්න වෙනවා. Tamanටම වග උත්තර කියන්න නා ඒක කවුරු වුණත් දුගී පෙළේ දුගියාගේ සිට මහා ධනවන්ත ධන පුයරාගේ දක්වා රජතුමා දක්වා රටේ පාලකයා දක්වා කවුරු වුණත් ඔහුටත් මේකට බරපතල තලට මූණ දෙන්න වෙනවා. ඒ නිසා අවසානයේ ඒක මරණ මංචකයේදී නම් එතෙන්දී තමන් නිර්මාණය කරගන්න જાතිය කුමන જાතියද කියන්නේ අපි දන්නේ. ඒක තමන් පුරුදු කරගත්ත විඳවීම අනුව තමන් ගොඩ ගහගත්ත જાතියනව තමන්ට ඊට අදාළ ගති රූප ගති හඬ ගති බල නිතරම නිර්මාණය වෙනවා. ඒ ගති රූප ගති හඬ බලත් එක
මේ සංසාර පැවැත්ම දිගින් දිගටම පත් කරගෙන යනවා. මේක තුල තමන්ගේ මේ සංසාර මේ කූඩු දරාගෙන අනේක ಜಾති කූඩු දරාගෙන මේ යන ගමනේ අවසානයක් නැති වෙනවා. ඉතින් පින්වතුනි මෙන්න මේ කූඩු දරාගෙන මේ කූඩුව මමයි, කූඩුව මගේ, කූඩුව මට වන්දාට නවත්තන්න පොවත්තන්න පුළුවන් යයි කියන සංසාර දෘෂ්ටිය ඒතම් මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති මෙන්න මේ සංසාර දෘෂ්ටිය අනේක ආකාරයකට මේ සිතුවිලි ලෝකයේ තුල Tamanට නවත්තන්න පවත්තන්න බැරි ආකාරයට ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. මෙන්න මේක දැක්කොත් විතරයි ධම්මං අනිච්ච යථා භූතං පජානාති. මේක එයා ඕන විදිහකට හැඩගැහි ගියදින් කැරක් කර ගියදින් හැබැයි ඊට අදාළව මේ අයෝනිසව මානසිකාරයකට ඉඩ නොදී ඒක අනිච්චයි. ඒකට එල්ලෙන්න දෙයක් නැහැ. ඒකට ගැටෙන්න දෙයක් නැහැ. තමන්ට ඕනතාවට නවත්තන්න පවත්තන්න පුළුවන් දෙයක් නැහැ. ඒ නිසා ඒක ඒ හැසිරීම අත්හැරලා දානවා. ඒ හැසිරීමට පැටලෙන්නේ නැහැ. අත්හැරීම නාතයි. නොයල්ම නාතයි. විදීම නාතයි. විදී නිදහස් වීම නාතයි. අත්හැරීම වෙත්තා, නොයල්ම වෙත්තා, විදීම වෙත්තා, විදී නිදහස් වෙත්තා කියලා අපි අත්හැරලා දානවා. අනිච්චං දුක්ඛං අනත්තං විපරිණාම ධම්මං නිබ්බිදා විරාගා නිරෝධා සබ්බූපති පටිනිස්සග්ගෝ තණ්හක්කයෝ විරාගා නිරෝධෝ නිබ්බානಂತಿ. මේ තාලට ඒතං සන්තං ඒතං පණීතං කියලා තමයි මේ සියල්ල මතුවෙන්නේ අතුලාන්තය තුල. නිතරම අතුලාන්තය තුල මේ මනස තුල ඒතං සන්තං ඒතං පණීතං මේ හැමදේම රාගයෙන් දේශයෙන් මොහෙන් කරන්න යන හැමදේම බොහොම ප්‍රණීත තාලට මතුවෙන්නේ. දැන් මේ මතුවෙන සියලු දේවල්ම මේ කරන්න යන්නේ රාගයෙන් දේශයෙන් එකව කරන්නේ සබ්බ සංකාර සමතෝ. ඒ කිසිම දෙයකට යටපත් වෙන්න නොදී ඒ කිසිම දෙයකට යට නොවි යම් කිසි ආකාරයකට හිත කැළඹෙන්නේ නැති සමතයකටපත් කරගන්න. යදිදං සබ්බ සංකාර සමතෝ සබ්බූපති පටිනිස්සග්ගෝ සියලුම ආකාරයට උපදින්න යන මේ ගති මේ සංකාර නැත්නම් මේ සම්බන්ධතා මේ උපාදාන මේ සමුදය බිහි කිරීම සියලුම පටි ගලවලා දානවා. ගලලා තණ්හක්කය කරනවා. තණ්හක්කය කියලා කියන්නේ මේ හිත තැන් තැන් වල හා වෙලා වෙච්ච තැන ඉඳන් ආහාර ගන්න යන පටන් ගන්නවා. හිත තැන් තැන් වල හා වෙනවා. තැන් තැන් වල හා වෙලා ආහාර ගන්න පටන් ගන්නවා. තණ්හා සමුදය, ආහාර සමුදය, රූප සමුදය. හිත යම් තැනක හා වෙනවා. හා වෙලා සම්බන්ධතාවය ගොඩනගා ගන්නවා. සම්බන්ධතාවය ගොඩනගනවත් එක්කම එතන ඉඳන් විඥානයේ ආය සම්බන්ධතාවය ගොඩනගාගෙන එතන ඉඳන් විඥානයේ ආහාර ලබාගෙන ප්‍රයත්න නිර්මාණය කරගන්නවා. ඒ නිසා নানা ආකාරයේ රූපත් එක්ක සම්බන්ධ කරගන්නවා. රූප සම්බන්ධ කරගන්නකොටම එතනම නාම ක්‍රියාකාරීත්වය වේදනා චේතනා සංඥා පස්සේ මානසිකාරයේද මෙන්න මේ නාම කොටස ක්‍රියාත්මක වෙලා නාම රූප ක්‍රියාකාරීත්වයක් නිසා ඊට පස්සේ ඔන්න එතන ඉඳන් නාම රූප පත්‍ය හැටියට මෙන්න මේ ඊතුරු දේවල් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. විඥාන දෙපැත්තට යන්න පුළුවන් විඥාන පත්‍ය නාම රූප පත්‍ය විඥාන. මෙන්න මේ ආකාරයේ මේ නාම රූප ක්‍රියාකාරීත්වයට බැසගත් ඉඳන් එතන ඉඳන් අවිද්‍යාවට ආයෙ ගිහිල්ලා අවිද්‍යාව නැත්නම් අවිද්‍යාව කියලා කියන්නේ මේ නොදැනීම නෙමේ. අවිද්‍යාව කියලා කියන්නේ මේ චතුරාර්ය සත්‍ය මන පිහිටවාගෙන මේ මනස තුල මෙන්න මේ අනේක ආකාරයකට උපදින්න යන අයෝනිසෝ මනස්කාරය මේ වැරදි විදියට මේ ප්‍රයත්නට සම්බන්ධ වෙන්න යන ආකාරයේ ක්‍රියාකාරීත්වය දැකලා ඒක යථාභූතව දැකලා මෙන්න මේ පැවැත්ම පවත්වාගෙන යන්න හදන්නේ ඒක අතහැරලා නැවැත්ම නවතා තිත තැබීම කියන එක යථාභූතව දැක්කනම් අන්න අවිද්‍යාව පහන විඥා උදපාදී වුණා. එතනින් මේ අනිච්චං දුක්ඛං අනත්තං විපරිණාම ධම්ම මේ කිසිම දෙයක් අපිට වන්තාවට පවත්වන්න බෑ. භෞතිකව තියෙන දේවල් විපරිණාමය වෙනවා බලාගෙන ඉන්නේ නැති මොහොතක් පාසා තමන්ගේ අභ්‍යන්තර නාම කොටස තමන්ගේ එහෙම නැත්නම් මේ තමන්ගේ මනසේ ක්‍රියාකාරීත්වය චිත්ත ක්‍රියාකාරීත්වය විපරිණාමය වෙනවා. උදේවරුේ මනසේ තිබ්බ ක්‍රියාකාරීත්වයේ ප්‍රබෝධය උනන්දුව නෙමෙයි දැන් මේ මොහොතේ තියෙන්නේ. දැන් මේ මොහොතේ තියෙන එක නෙමෙයි තවත් ඊළඟ මොහොතේ තියෙන්නේ. විපරිණාමය වෙන්නේ. පොඩි කාලේ අපේ තරුණ කාලේ ඊට පස්සේ විවාහ වෙනකොට අද වෙනකොට මේ හැම අවස්ථාවකම බලවම මනසේ හිතේ ක්‍රියාත්මක වෙච්ච ආකාර নানা ආකාරයි. ඒ කිසිම ආකාරයකට අපිට ආයෙ යන්නත් බෑ. ඒක ආයෙ පවත්වන්නත් බෑ. ඒක නැවත ප්‍රතිනිර්මාණය කරන්නත් බෑ. ප්‍රතිනිර්මාණය කරත් ඒක කෘතිමයි. ඒ තුල අර මුල් තත්ත්වය ඇති වෙන්නේ නැහැ. ඒක රංගපෑමක් විතරයි. ඒ තුල වෙන්නේ තමන් ආයතරයක් අනාථ වෙනවා. අනාථ වීමෙන් මිදී නිදහස් වීමට නම්
මෙන්න මේ අනිච්චං යථා භූතං අජානාති. අනිච්චතාවයේ අපිට යථා භූතව දකින්න පුළුවන් වෙන්න ඕනේ. අනිච්චතාවය කියලා කියන්නේ මේ මට ඕන්තට නවත්තන්න පවත්තන්න බැරිය කියන එකට වඩා ඒක ආරම්භයක් වුණත් එතනින් එහාට තියෙන ගැඹුරු ධර්මතාවය. අන්න ඒක මේ නොලෙජ් එකෙන් දකින්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක දැනුම ඥාන ප්‍රඥා දක්වා තමන් විසින් මතු කර ගන්න ඕනේ. නිසා පින්වතුනි මේ නොලෙජ් කියන රාමුව තුට්ටුවක් වටින් නැති මේ නොලෙජ් කියන රාමුව සහ මුලින් අතහැරලා දාලා මේ දැනුම ඉක්මවමින් ඥාන බුද්ධ ඥාන ප්‍රඥා මතු කර ගනිමින් මේ අනිත්‍යං දුක්ඛං අනත්තං විපරිණාම ධම්මං නිබ්බිදා විරාගා නිරෝධා සබ්බූපති පටිනිස්සග්ග තණ්හක්ඛයෝ විරාගා නිරෝධා නිබ්බානන්තයට මේ සියලු කෙලෙස් මුල් උදුරා දමා සංසාර දුකින් මිදී නිදහස් වීම පිණිස මේ ධර්මදේශනේ මේ ධර්ම කාරණා උදව් වේවා උපකාර වේවා උපනිශ්‍රේ වේවා කියලා අදිස්ථාන කරනවා. ඔන්නම් කෙටි ප්‍රශ්නයක් අපිට සාකච්ඡා කරන්න පුළුවන්. අවසරයි සමතේටපත් වෙලා තියෙනකොට අපි සමතේටපත් වෙලා තියෙන වෙලාවට තව එක දුරන හැටි අපිට දැක ගන්නවා අපිට දැක ගන්න. ඒක තමයි දරුණුම අවස්ථාව කියලා කියන්නේ පොඩ්ඩක් පැහැදිලි. ඔව් ඒ කියන්නේ අර අපිට සාමාන්‍යයෙන් දැන් මේ ඕලාරිකව බරසාරව තියෙන දේවල් ඒ කියන්නේ ඇහැට කනට නාසයට දිවට ශරීරයට දැනෙන දේවල් තේරෙනවා. ඒක ඕන කෙනෙකුට තේරෙනවා. ඒවක් මේ කාමාවචරව දැනෙන ඕලාරික දේවල්. ඒවා අපිට බොහොම හොඳට තේරෙනවා. හැබැයි අපි උපාදානය කරගන්නකොට කාමාවචරව රූපාවචරව අරූපාවචරව මේ තුන් ආකාරයකට උපාදානය සිද්ධ වෙනවා. පංචස්කන්ධය තුන් ආකාරයකට උපාදානය වෙනවා. කාමාවචර රූපාවචර අරූපාවචර. ඒතර මේ කාමාවචරව බරසාරතාවට උපාදානය කරගන්න ආකාරයේ දැකලා ඒක අයින් කරගෙන යන්න පටන් ගන්නකොට තමයි මෙන්න මේ රූපාවචර හා අරූපාවචර කියන කුණු කොටවල් ටික අපිට දකින්න පුළුවන් වෙනවා. දැන් උදාහරණයකට අර අපි බොහොම සුවපහසුව ඉන්න මොහොතේ අපිට නිකන් අපිට හොඳින් බැලුවොත් අපිට තේරෙනවා නිකන් යටිහිතේ මහා අමුතු කැමැත්තක් නිකන් මහා සතුටක් තියෙන මේ තාලට හැමදාම ඉන්න තියෙනවා නම් හොඳයි වගේ නිකන් ඒ වචන නෙමෙයි මම මේ කියන්නේ. ඒ වචන නෙමෙයි නමුත් කරදරයක් නැතුව මේ ඉන්න තාලේ නිකන් පාවෙනවා වගේ නිකන් කියන්න බෑ ඒ සුවය. ඒක තුල නිකන් මේ තාලට ඉතින් ඔක්කොම මේ තාලට නම් කොච්චර හොඳද වගේ කියලා නිකන් Taman තුල පොඩි හැඟීමක් හන්න බොන්න නැතත් කමන්නේ වගේ හිතනවා සමහරට. නැත්තම් මේ තාලට ඔක්කොම ටික අතර පායට ලැබිලා මෙහෙම තියනවා කොච්චර හොඳද නිකන්. හැබැයි තව ටිකක් කළා යනකොට රස්තාවට යන්න වෙයි, තව මොනවට හරි යන්න වෙයි, තව දේවල් වලට යන්න කියලා අර තිබ්බ නිකන් අර හිතේ තිබ්බ අර බොහොම නිකන් පැහැදිච්චලා තිබ්බ නිකන් ස්වභාවය ටිකක් දෝලණය වෙනවා. ඒකට පොඩි අකමැත්තකුත් තියෙනවා. අන්න ඒ අකමැත්ත තුලින් දකින්න පුළුවන් කැමැත්තක් දුක්ඛ කියලා. දැන් මේ අර මේක මෙතනින් එහාට වචන වලට ගෙනල්ලා විස්තර කරන්න බෑ. විස්තර කරන්න ගියොත් ඒක විකෘතියක් බවට පත් වෙනවා. ඒක මේ එක එක්කෙනාගේ චිත්ත ක්‍රියාකාරීත්වය අත්දැකීම වෙනස්. නමුත් පොදුවේ ගත්තොත් ඒක තුල ඉන්න කැමැත්ත තියෙන නැත්නම් මොන කාර්යයක්ද එහෙම නිකම් දෝෂාරෝපණාත්මක නෙමෙයි. නමුත් අර නිකන් අයියෝ පොඩ්ඩක් මට මේ තිබ්බ මේ ටිකක් මට ඩිස්ටර්බ් වුණා නේද පොඩ්ඩක් කියලා නිකන් පොඩි විස්සෝප වීමක් නිකන් අමනාප ගතිය. ඒ විවිධ අපිට වචන නැහැ කියන නමුත් ඒක Tamanට තේරෙනවා මේ තිබ්බ තත්ත්වයට වඩා අපහසුයක් නෑ මේ ඊටියේ තත්ත්වයෙන් ඉන්න නැතිව දැන් මෙහෙම අපිට මෙතෙන්ට වෙලා ධර්මයේ දේශනා කරගෙන ඉන්න තියෙනවා නම් තව පැය ගාණක් වුණත් නිකන් අපිට හිතේ රැය එළි වෙනකන් හරිනේ. නමුත් තව මොහොතකින් ඊළඟට අපිට යන්න ඕනේ මෙහෙම තියෙනනේ. අපිට දීලා තියෙනනේ නූතන ලෝකයේ ඔරලෝසුව කියලා. ඒතර අපි දැන් මේක දිහා බලන්නේ මේ වැඩ කරන්නේ. නේ. එතකොට අපි නොදන්නවා වුණාට අපි රාමුවකට වැටෙනවා. ඒ රාමුවත් එක්ක ඊළඟ දේවල් දිහා බලනවා. ඉතින් ඒතකොට ඒකටත් හැබැයි ඒකත් යථා භූතෝ දැකලා ඒකටත් මෙත්තා කරුණා මුදිතා උපේක්ඛාවෙන් ඒකත් අනිච්චං දුක්ඛං අනත්තං විපරිණාම ධම්ම. ඒ කිසි දෙයකට කම්පනයක් වෙන හිතේ නුරුස්සන බවක් නොපෑහෙන බවක් නොගැලපෙන බවක් බරක් බයක් කම්පනයක් දෝෂාරෝපණයක් විවේචනයක් ආදී වශයෙන් මේ මොකක් හරි හිතේ එනවනම් ඒක කිසිදු වග විභාගයකින් තොරව ඒක අනිච්චං දුක්ඛං අනත්තං විපරිණාම ධම්මං හෙට අතාරින්න ඕනේ. හැබැයි ඒක නිකන් අතාරින්න බෑ. ඊට ඉස්සෙල්ලා දකින්න ඕනේ තමන් තුළ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛාව දකින්න ඕනේ. මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා නැතුව මේක අතාරිනවා කියලා කියන්නේ ද්වේෂයෙන් අතාරීමක්. ඒක ඊට වඩා භයානකයි. තමන් තුළ දකින්න ඕනේ මේ නොගැලපීම නොපෑහීම එනකොටම තමන් තුළ
ලෝක සත්‍යය කෙරෙත් තමන් කෙරෙත් මේ අනිත්‍යතාවයේ දකින්න බැරුව ගිහිල්ලා තමන්ගේ මෙත්තාව පිරීලා ගිහිල්ලා තියෙනවා. මෙත්තාවක් නැති තැනක මේ අනිත්‍යතාවය වඩන්න බෑ. කරුණාවක් නැති තැන මේ අනිත්‍යතාවය තමන්ට වඩන්න බෑ. වැඩෙන්නේ නැහැ. මුදිතාවක් නැති තැන මේක වැඩෙන්නේ නැහැ. උපේක්ඛාවක් නැති තැන මේක වැඩෙන්නේ නැහැ. නිසා තමන් දැක්කට මේ දැන් එකනේ බෝසත් කුමාරයාත් දැක්ක. හිතේ මහ බරක් තියෙනවා, කම්පනයක් තියෙනවා, දාහයක් තියෙනවා, විඳවීමක් තියෙනවා. කොහොම දැනගත්තේ සියලු ශිල්ප ශාස්ත්‍ර දැනගත්ත කෙනා මේක මේ අයින් කළා දාන්නේ හිතෙන් තියෙන කෙනෙක් දැනගෙන හිටියේ නැද්ද? එච්චර නුවණක් නොතිබ්බ කෙනෙක්ද? නෑ. එහෙම කෙනෙක් නෙමෙයි. මහා නුවණක් තිබ්බ කෙනෙක්. නැත්නම් මේ ලෝක දෙයක් දැන නැතුව ගිහිල්ලා එහෙම අලුතෙන් හොයාගත්ත කෙනෙක් නෙමෙයි. එයාට ඒව ගැන මනා පරිච්ඡයක් තිබ්බා. එයා ගිහියත්ලේ උපරිම සටනක් කරා මේ හිතේ තියෙන මේ කුණුගොඩ කම්පණය මේ විදවීම අතාරින්න. අද කාලේ නම් ඔය ධනාත්මක චින්තන කීකේව තියෙන අපේ මේ මොනවාද අපේ තියෙන මේ ආතතිය ස්ට්‍රෙස් අයින් කරන්න පුළුවන් ස්ට්‍රෙස් මැනේජ්මන්ට් කියලා තියෙන සබ්ජෙක්ට් නේ. ඒ වගේ එදා ඒවා ඊට වඩා හොඳට තිබ්බා. එයා ගිහියත්ලේ මේ සටන කරා. ඒවා පොත්පත් වල නෑ. ඒ ගිහියත්ලේ එයා ඉගෙනගත්ත ශිල්ප ශාස්ත්‍ර වලින් දාන්න පුළුවන් සියලුම උපාය උපක්‍රම දාලා බැලුවා මේකෙන් බේරෙන්න. නමුත් ඒ කිසිම දෙයක් එච්චර කල් පවතින්නේ ආයෙ කඩාගෙන වැටෙනවා. නිසා මේක එහෙම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි කියලා තේරුම් ගන්න මේක කොහොමද කරන්න කියන එක තමයි හොයන්න ගියේ. අපිට දැනෙන්න ඕනේ මෙන්න මේ කාරණා දෙක. විදවීම හා මේ මහා බයක් බරක් කම්පනයක් 1000ක් දරාගෙන ඒකට උත්තර හොයනවා වෙනකොට ඒ ප්‍රශ්නෙට ඇත්තටම මූණට මුණ ගැහෙන්නවා වෙනකොට ඒකට මූණට මුණ ගැහෙන්න නොදී අපි ආයෙ වෙන විඳීමකට ඉඩ දීලා අරක යටපත් කරනවා. ආයෙ ඔහොම අපි මේක යටපත් කරගෙන යනවා. ගිහිල්ලා කවදා හරි තනියෙන් මේකට මූණ දෙන්න වෙන වෙලාවෙදී මේක මුළු පරාසයක්ම මුළු පදාස පිටින් එන්න පටන් ගන්න. ඇයි? අපි ඔක්කොම යටපත් කරගෙන ගිහිල්ලා තියෙනවා. දැන් මේක දැම්ම දැක්කොත් එහෙම මූණට මූණ අපිට හිට ගන්න පුළුවන්. මූණට මූණ හිටගෙන මේකට මූණ දෙන්න පුළුවන්. හැබැයි මූණ දෙන්න නම් මෙත්තා කරුණා මුත්තා උපේක්ඛාව දකින්න. දුහාඳුරම දේශනා කරනවා සූත්‍ර කීපයකදීම මේ මිනිස්සු චුත වෙනවා. මෙතන ඉන්න මමත් ඔබත් ඇතුළුව මේ වෙනකොට මේ පෘථිවියේ බිලියන 8.7ක්ද කොහෙද විශාල මිනිස්සු කොට්ටාසයක් ඉන්නවා. මේගොල්ලෝ චුත වෙනවා. චුත වෙන අයගෙන් වැඩි දිනෙක නිරයන් ගච්ඡanti. වැඩි දිනෙක නිරයන් ගච්ඡanti. ලෝකේ ඉන්න ලොකුම ධනවත් අය වෙන්න පුළුවන්, ලොකුම උගතුන් වෙන්න පුළුවන්, මහා විද්‍යාඥයන් කියලා නම් කරපු අය වෙන්න පුළුවන්, මහා පාලකයෝ, ධන කුවරයෝ, බල කුවරයෝ වෙන්න පුළුවන්. වැඩි දිනෙක නිරයක් ගච්ඡanti. සුළු දිනෙක තමයි ආය මේ නිවන් දකින්න නෙමෙයි මනුෂ්‍ය ජාතිය ලබන්නේ. තිරිසන් ජාතියේ ඉන්න සත්‍යයන්ගෙන් වැඩි දිනෙක නිරයන් ගච්ඡanti. ඊටමන්ව ස්වල්ප දිනෙක තමයි මනුෂ්‍ය ජීවිතයක් ලබන්නේ. പ്രേත, දිව්‍ය මේ වගේ විවිධ අය ඉන්න වැඩි දිනෙක නිරයන් ගච්ඡanti. ඒ අයගෙන් සුළු දිනෙක තමයි මනුෂ්‍ය ජීවිතයක් ලබන්නේ. ඒතකොට මේ මොහොතේ මේ බිලියන 8.7ක් කියලා කියන අර හැම පැත්තෙම සුළු පිරිස. එහෙනම් වැඩි දිනෙක මේ මොහොතේ ඉන්නේ කොහෙද? තිරිසා, പ്രേත, භූත, දේව ආදී අපිට නොපෙන්න තලවල. ඒතර මේ අපිට පේන දැන් වැඩි දිනෙක ඒ ඉන්න හැමෝම ඒ ඉන්න හැම තලයකින්ම චුත වෙනවා චුත වෙවි වැඩි දිනෙක යන්නේ නිරයට. වැඩි දිනෙක යන්නේ නිරයට. එහෙනම් පින්වතුනි මේ වැඩි දිනෙක මේ මොන තාලට මේගොල්ලෝ හිටියත් මේක කරත් Tamanට දකින්න පුළුවන් වෙනනේ මමත් විඳවනවා. අන්ලෝක සත්‍යයත් විඳවනවා. දැන් මේ විඳවන මම තව එකෙක් හෝ විඳවීමට ලක් කරන්න හොඳ නැහැ. එක සිතුවිල්ලකින් හරි. අන්න එතන ඉඳන් තමයි මෙත්තාව මතුවෙන්න පටන් ගන්න. හැබැයි අර අපිට පුරුදු වෙලා තියෙනවා මේක මෙහෙම දකින්න නැතුව අර අනේ පව් කියලා කරලා. අනේ පව්. ඔයාට පව් කියලා හිතෙන්නේ නැද්ද කියලා. මෙන්න මේ පව් අනේ පව් කියලා අනේ පව් දුක හිතෙන්නේ නැද්ද කියන එක තුල වේ Taman තුල ද්වේෂයක් මතුවෙනවා. ඔයාට දුකවත් හිතෙන්නේ නැද්ද මේ දේ ගැන කියලා තමන්ගේ විඳවීම වෙනකොට අනිත් එක්කෙනාට දුක හිතෙන්නේ නැද්ද කියලා අනිත් එක්කෙනා ගැන ද්වේෂයක් ඇති කරනවා තමන්ගේ ප්‍රශ්න විසඳ ගන්න නැතුව. බලන්න. පුදුමයි අනිත් මිනිහට දුක හිතෙන්නේ නැහනේ. උන්ට දුක හිතෙන්නේ නැද්ද කියලා තමන්ගේ ප්‍රශ්න යටපත් කරගන්න අනිත් එක්කෙනාට දුක හිතෙනවද නැද්ද කියලා බලලා. තමන්ගේ ප්‍රශ්නේ යටපත් කරගන්න අනිත් අයට දුක හිතෙන්නේ නැද්ද? අර මිනිස්සුන්ට දුක හිතෙන්නේ නැහනේ. මේ මිනිස්සුන්ට දුකක්වත් හිතෙන්නේ නැති ගස් ගල් වගේ මිනිස්සු කියලා
තමන්ගේ ප්‍රශ්නේ යටපත් කරන අන්න විඥානයේ වෙන කෙනෙකුට ප්‍රශ්න දාලා වෙලා ඒට ප්‍රශ්නේ තුනී කරලා දානවා. තමන්ගේ විදවීම සියල්ලම බලන පැත්ත අමතක කරලා අනිත් එක්කෙනා දිහා බලනවා. මහා පුදුම જાතියක් කිසිම දුකක් දැනෙන්නේ නැති. ගස් ගල් වගේ මිනිස්සු જાතියක් නේද කියලා ඔන්න එතනින් ඉඳන් තමන්ගේ ගිනි ගැනීම තමන්ගේ විඳවීම අතහැරලා තමන්ගේ ප්‍රශ්නයට උත්තර හොයන එක අතහැරලා අර අනිත්‍යයට ප්‍රශ්නයක් දාලා ඉවරලා ඒක පස්සේ ගන්න පටන් ගන්නවා. විඥානයේ මෙන්න මේක හරිම උපක්‍රමශීලී. තමන්ගේ විඳවීමේ ප්‍රශ්නය තමන්ට අමතක කරලා අනිත්‍යව මේකට පටලවගෙන අනිත්‍යව ප්‍රශ්න කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ අනිත්‍යයෙන් තන පේන්නේ නැද්ද? ඔයගේ අනිත්‍යවත් මේ ප්‍රශ්නට පටලවන්න පටන් ගන්නවා. පටලවගෙන මෙන්න මේ ජාලය හදන්න පටන් ගන්නවා. ඉතින් මේ දුක හිතෙනවා අනේ පව් කියන එක නෙමෙයි තියෙන්නේ. ඒවා සාමාන්‍ය මේ මිනිස්සු ළඟ තියෙනවා ඒක. දුක හිතෙනවා අනේ පව් කියලා හිතනවා. නමුත් එතනින් මේ ප්‍රශ්නට උත්තර හොයන්න බැරුව යනවා. ඒක මිනිස්සු ඒ තමන්ට දැනෙන තමන්ගේ තරහාදී මනින්තාල යන උදව් උපකාර කරනවා. එක එක්කෙනාට ඒක ගෝචර වෙන ඒක ස්පර්ශ වෙන ප්‍රමාණය මත තමන්ගේ තරහාදී මනින්තාල යන තමයි උදව් උපකාර කරන්නේ අනේ පව් දුක හිතෙනවා නේද කියලා. නමුත් එතනින් මේ ප්‍රශ්නට උත්තර හොයන එක නෙමෙයි මෙත්තාව කියලා කියන්නේ. මේ මෙත්තාව කියලා කියන්නේ මේ තමනුත් මේ ලොකු 1000ක ගින්නක තැවි තමනුත් මේ ලොකු විඳවීමක ඉන්නේ. දැන් මේ ශරීර කූඩුව දරාගෙන අපි හිතමු බොහොම සුව පහසුව ඉන්න කියලා කිසි කරදරයක් නැති. නමුත් මේ කූඩුව දරාගෙන ඉන්නවා කියන එක මොන විඳවීමක්ද? මොකද මේක මෙහෙම ගලාගෙන ගිහිල්ලා යම් දිනක නොඇකි වෙන තත්ත්වයටපත් වෙනවා. 90 92 93 94 95 වෙන්න පටන් ගන්නකොට කොච්චර බලවතෙක් වුණත් අන් අයගේ උදව් උපකාර නැතුව විවිධ ගැටලු ශාරීරික ගැටලු විවිධ ප්‍රශ්න වලට මුහුණ දෙන්න පටන් ගන්නවා. ඒ වෙනකොට හිත හදලා තිබ්බ කෙනෙකුට විතරයි මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වඩන්න පුළුවන් වෙච්ච කෙනෙකුට විතරයි අර ප්‍රශ්නේදී තමන් ගොදුරු නොවී ඉන්න පුළුවන් වෙන්නේ. දැන් මහල්ලෙක් කියන කතාව තුල තියෙන මෙන්න මේක. දැන් අපිට එවැනි මහලු අය දකින්න හම්බ වෙන්නේ මේ අද කාලේ. වැඩි දිනෙක අඩු වයසින් මරනවා 60 70 වෙනකොට මැරෙනවා. අඩු වයසින් මැරෙන්න පටන් ගන්න තියෙනවා. මහල්ලෝ කියන ඒ සැබෑ මහලු ජීවිතය අපිට දකින්න බැරුව ගිහිලා තියෙනවා. මේ සැබෑ මහලු ජීවිතය දකින්න ඕනේ. 80 නෙමෙයි 90ටපත් වෙලා අර බොහොම ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ කියන්නේ දැන් මගේ ශරීරෙත් දැන් බොහොම අර බකල් ගහන කරත්තයක් වගේ කිලි කරලා අන්නේ මහලු භාවයේ ප්‍රකාශයටපත් කරන්නේ. දැන් අද කාලේ මහලු ඒ සැබෑ මහල්ලා දකින්න බැරුව ගිහිල්ලා තියෙනවා. ඒයි ගොඩක් අය අඩු වයසින් මරනවා. 60 70 80 වලට අතර මිනිස්සුන්ට මහලු ජීවිතේ මහල්ලා කියන කමඨහන නැතුව යන්න පටන් ගන්නවා. ඒකත් එතනින් අමතක වෙන්න පටන් ගන්නවා. එනිසා මේ විඳවීමේ බරපතල අවස්ථාවන් Tamanට අඳුර ගන්න බැරි වෙනවා. හැබැයි 60 70 මරණ මංචකයේදී Taman ලොකු කම්පණයකටපත් වෙනවා. මෙතෙක් කරපු දේවල් එක්ක. මේ කූඩුව අපි කොහොම හිටියත් මොන සැප සම්පත් බොහොම කරදරයක් නැතුව හිටියත් එක පැත්තකින් මේ කූඩුව ක්‍රමානුකූලව ලෙඩ රෝග වලට පත් වී වයසට යන්න පටන් ගන්නවා. ඒ වගේම මේ කොහොම සුවපහසු හිටියත් කොයි මොහොතේ මේ මනස ක්‍රියා කරත් එක පාට අතහැරලා ගිහලා විඥානේ මේ අන්තරාදාන වෙලා ගිහලා ජීවිත ඉන්ද්‍රිය අවසන් වෙලා අහෝසි වෙලා ගිහලා මේ මරණය කියන එක කොයි වෙලේ සිදු වෙනවද දන්නේ නැහැ. ඒතර තමන් බොහොම සුවපහසු ඉන්න ගැත්ත. හැබැයි එක පාට මෙන්න මේ කම්පණය සිද්ධ වෙන්න පටන් ගත්ත ඒ සුවපහසු ඉන්නකොට එක පාට තමන්ට සමහරට නොහිතපු තාලේ හෘද රෝග කරේ මොකක් හරි එක පාට මත වෙන්න පුළුවන්. අන්න එතකොට තමන්ගේ අර තිබ්බ සියලුම සුවපහසුව විහිල්ලා ඊට වඩා මහා කම්පනයකට කලබලයකට තමන්පත් වෙන්න පටන් ගන්නවා. ඒ මොහොතේ තමන්ට ඒකට අනිත්‍ය දුක්ඛ අනාත්ම දැකලා ඉවරලා මේ කූඩුව රෝගාතුර වෙනවා මේ සියල්ල දැකලා මේක අනිත්‍ය දුක්ඛ අනාත්මයට අතහැරලා නිදහස් වෙන්න පුළුවන් තැනට මෙන්න මේ යථාභූතය දැක්කනම් ඔව් මේ කූඩුවට විවිධ දේවල් වෙන්න පුළුවන්. මේ මොහොතේ පිට කරපු හුස්ම තව මොහොතකින් ආයෙ උඩට ගන්න බැරි වෙන තත්ත්වයටපත් වෙන්න පුළුවන්. ඒවම් භාවෝ ඒවම් ධම්මෝ ඒවම් අනතීතෝ. ඒක නවත්තන්න පවත්තන්න පුළුවන් දෙයක් නෙමෙයි. කරන්න තියන්නේ එකම දේ තමයි මෙන්න මේ හිතේ තියෙන රාගය කියලා කියන්නේ මේ පැවැත්ම රාගය කියලා කියන්නේ කාමය නෙමෙයි. ඊටා හොඳින් තේරුම් ගන්න ඕනේ රාගය කියලා කියන්නේ මේ කාමය නෙමෙයි. රාගය කියලා කියන්නේ මේ පැවැත්මට මේ පැවැත්ම තුල ජීවත් වීමේ කැමැත්තක් තියෙනවා. මේක තුල ඉන්න කැමැත්තක් තියෙන කොහොම හරි කමන්නේ. දෙයියනේ කියලා මට මගපාඩු හරි ඉන්න තියෙනවා නම් කියන කැමැත්තක් තියෙනවා. මෙන්න මෙතනින් තමයි ප්‍රශ්නේ උඩු දුවන්න පටන් ගන්න. ඒ කැමැත්ත උඩ ඉඳගෙන ඇහැ පිනවන්න පටන් ගන්නවා. නිකන් නෙමෙයි සියලුම දේවල් අල්ලගෙන අනිත් පුද්ගලයෝ සිද්ධි සිදුවීම් අවස්ථා ඔක්කොම අරගෙන තමයි යන්නේ.
අර දුක් විඳමින් අර විඳෝ ඉන්න තව කෙනෙක්ව අරගෙන තමයි අපි මේ කාමයට පැටලෙන්නේ. ඇහෙන් කම් සැප විඳිනවා, කනෙන් කම් සැප විඳිනවා, නහයෙන් කම් සැප විඳිනවා, දිවෙන් කම් සැප විඳිනවා, ශරීරයෙන් කම් සැප විඳිනවා. ඒ කියන්නේ මේවට දෙන ආස්වාදයට අපි ටක් ගාලා බෙන්නවා. බෙන්ලා උරා බොන්න පටන් ගන්නවා. මේ ඇහැ කන්නාසේ දිව ශරීරයෙන් උරා බීමක් බොනවා නම් ඒක තමයි කාමය කියලා කියන්නේ. රාගය නෙමෙයි. රාගය කියලා කියන්නේ බොහොම මටසිනිටු හිතන්න බැරි සියුම් දැලක්. අර මකුළුව දැල විනවා වගේ එක තමයි මේ රාගය කියලා කියන්නේ. රාගය කියන එක එකපාර දකින්න හම්බෙන්නේ නැහැ. ගොඩක් අය මේ රාගය කියලා දකින්නේ කාමයේ පිළිබඳව. කාමයෙන් කරන්නේ ඇහැ කන්නාසේ දිව ශරීරය. මෙන්න මේවෙන් උරා බීම තමයි කාමය කියන්නේ. ඒ කාමයෙන් උරා බොන්නේ මේ පැවැත්ම තුල අපිට ඉඳ කැමැත්තක් තියෙන හින්දා. ඉතින් ඉස්සෙල්ලාම කරන්න ඕනේ මේ ඇහැ කන්නාසේ දිව ශරීරය පහෙන් උරා බොන්න යන අවස්ථාව දැකලා උරා බීම අනිත්‍ය දුක්ඛ අනාත්ම හැට එතනින් නිදහස් වෙන්න. හැබැයි ඒකෙන් කියන්නේ මොකුත් නොකර ඉන්නවා කියන එක. ඇයි? මෙතන තව දෙයක් තියෙනවා. මොකද්ද? දෙවන්ත සංසාර ණය ගනුදෙනුවක් තියෙනවා. දැන් අපි අද දවල් දාණය ගත්තා. ඒ දාන වේල අපේ කෑම ආහාර වේල ටික හොඳ පිරිසිදුව හොඳින් හදලා තිබ්බා. ඉතින් ඒක හදන්න බොහෝ දිනක් උදව් උපකාර කළා. ඒතන ඒ කෑම ටික තිබ්බේ නැත්නම් ටික අන්න අපේ කුසගින්න 10 අපහසුව වැඩි වෙන්න පටන් ගන්නකොට තමයි ඔන්න අනිත්‍යතාවය හොඳට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. මේ විනිද ඒ ශාරීරික 10 බඩගින්නනේ බඩසාගින්නනේ. ඒතර ඒ අවස්ථාවේ සපුරන්න පුළුවන් තාලට ඒ උදව්වක් උපකාරයක් කවුරු හරි කරා. ඒතර ඒගොල්ලන්ට උයන්න පුළුවන් උනේ ගොවිය කුඹුරු වල කොටලා තිබ්බනනේ. මේ දෙවන්ත කුඹුරු යායවල්නේ. මේ වියලි කලාපය. මේ අවකාශකනේ. මේවා කුඹුරු කොටලා මේවා රැකලා කොටලා වී කරලා තම්බලා සකසලා වෙළඳාම් කරලා මේක ගෙනල්ලා පිරිසිදු කරලා උයලා බොහොම ප්‍රණීත ආහාරයකට පිළිගන්නට කී දෙනෙක් ඒකට සම්බන්ධ වුණාද? ඉතින් ඒ සියලු දෙනාගේම ඒ සියලුම ඒ දේවල් වලට අපේ ණයක් තියෙනවා. ඒක මේ රුපියල් 7 ණයක් නෙමෙයි. ඒ නිසා අපේ යුතුයකමක් තියෙනවා. ඒක ඛණ්ඩ ඉස්සෙල්ලා ඒ සියලු දෙනාම සිහිපත් කළා. ඒ සියලු දෙනාටමත් යහපතක් වේවා, සුවයක් වේවා, ශාන්තියක් වේවා, නිවීමක් වේවා, නිදහසක් වේවා. එයටත් දහමස උපදවන සංසාර දුකින් මිදීමස නිදහස් වේවා කියලා අදිස්ථාන කරන ගමන් ඒ සියලු දෙනා නමින් ජීවත් වෙලා මිය පරලෝකයේ අනන්ත අප්‍රමාණ සංසාර ඥාතින්ට මේ පින් අනුමෝදන් කරලා සතර දුකින් මිදී නිදහස් වේවා කියලා පින් අනුමෝදන් කරනවා. ඉතින් ඒ වගේ අපිට තියෙනවා මේ ශරීර කුඩුව ලැබිච්ච වෙලාවේ ඔහේ ඉන්න එක නෙමෙයි. අපිට තියෙනවා යුතුයකම් වක්කින් කියලා විශාල ප්‍රමාණයක්. මේ ජීවිතෙත් අනන්ත අප්‍රමාණ සංසාරයේ අපිත් එක ජීවත් වෙච්ච සියලුම දෙනා වෙනුවෙන් කරන්නත් තියෙන ණය ගනුදෙනුවක් තියෙනවා. ඒ ණයෙන් මිදී නිදහස් වෙන්න යුතුයකම් වක්කීම් තමයි අපි රැකිරක්ෂා හිත කරන්න තියෙන්නේ. හැබැයි යුතුයකම් වක්කීම් රැකිරක්ෂා හිත කරන්නේ මෙත්තා කරුණා මුත්තා උපේක්ඛා. ඒතර මේ අපිට වැය කරන්න ගොඩාක් වෙලා තියෙනවා. ඒතර මේ ශරීර කුඩු හරහා ලෙඩ වෙලා කරන්නත් වැය කරනවා. මේ රැකිරක්ෂා කරනවා කියලා කරන්නේත් වැය කිරීමක්. ඒ වැය කිරීම නොකර මේකෙන් නිදහස් වෙන්න බෑ. ඉතින් මේක කොහාට හරි වෙලා කැලේකට හරි වෙලා කමඨාන් වැඩිමක් නෙමෙයි. මේ මනුෂ්‍ය තලයේ ඒකයි මේ යථාභූත ඥාන දර්ශනකේ යථා පරිදි මේ ජීවිතේ ජීවත් වෙන මේ මනුෂ්‍ය ලෝකයේ මනුෂ්‍ය තලයේ කාම ලෝකයේ තුල ජීවත් වෙන්නේ කොහොමද කියන එක. ඒක තමයි ඒක නොලෙජ් නෙමෙයි. ඒක දැනුමකින් අපි තේරුම් ගන්න මේ මනුෂ්‍ය ජීවිතය තුළ අපිට විවිධ වූ රාජකාරී විවිධ දේවල් ක්‍රියාකාරීත්වයෙන් අපිට ගොඩ ගැහිලා තියෙන. ඒක ධර්මතාවයක්. විවාහ වෙලා දරු මල්ලෝ හදලා ඒ අයව නඩත්තු කරලා පෝෂණය කරලා ඒයට යහමඟ කියා දීලා ඒ තාලට මෙන්න මේ ඒයටත් මේ සංසාර දුකේ මිදී නිදහස් වෙන්න ඕනේ ආකාරයේ මේ මාර්ගචර්යාව පෙන්වන එක තමන්ගේ යුතුයකමක් වගේ. මෙතන තමන් දරුවන්ට ණයක් නැහැ. දරුවෝ මාර්ගයේ යනකොට දෙමව්පියන්ට ණයක් නැහැ. මේ ණය ගනුදෙනුවෙන් නිදහස් වෙනවා. එහෙම නැතුව මේ මොකක්වත් නැහැ කියලා හිතුවොත් එහෙම ඒක යාන්ත්‍රික වෙනවා. යාන්ත්‍රික වෙලා ඉවරලා තමන් වල්වදිනවා ඊට පස්සේ. ඒතර මේ කරන්නේ බුදුහාමුදුරුවෝ කියපු දෙයක් නෙමෙයි වෙන දෙයක් ඊට පස්සේ කරන්න පටන් ගන්නවා. ඒ තමන්ගේ දූ දරුවන් තමන් රැකීරක්ෂා කරන තැන මේ සියලුම දේවල් තුල තමන් මෙත්තා කරුණා මුත්තා උපේක්ඛාවෙන් මේ දේ කරොත් ණය වෙනවද? මේ දේ කරොත් ණය නොවි ණයෙන් මිදී නිදහස් වෙනවද? මේ දේවල් කරන්න ගිහලා තමන්ගේ විඳවීමත් වැඩි කර ගන්නවද? අන් අයවත් විඳවීමට පටලවා ගන්නවද? අන් අයව විඳව ගන්න මගේ විඳවීම බේරෙන්න අනිත් අයව පටලවා ගන්න එක වැරදි. එහෙම වුණොත් තමන් ඊයට ණය වෙනවා. ණය වුණොත් එයාට ණය ගෙවන්න වෙනවා. ලේයට මස් නාහර වලින්. තමන් විඳවීමෙන් නිදහස් වෙන්නත් ඕනේ. අන් අයව විඳවීමකට පත් කරන්න නරකයි. කරුණා කියලා කියන්නේ තමන් විඳවීමෙනුත් නිදහස් වෙනවා. අන් අයව විඳවන ඒවාට පටලවන්නෙත් නැහැ. අන් අයගේ නිවන් මාර්ගයට බාධා නොකර
තමන්ගේ නිවන් මාර්ගයට බාධා නොකර ඒයටත් කරන්න පුළුවන් උදව්වක් උපකාරයක් කරන එක තමයි කරුණාව කියලා කියන්නේ. මුදිතාව කියලා කියන්නේ අන් අයගේ හේතුඵලයට පැටලිලා ඒවා කරගහ ගන්න නැතුව හේතුඵල වලට පැටලෙන්නේ නැතුව ඒ අය වෙනුවෙන් කරන්න පුළුවන් සියලුම මෙත්තා කරුණා මුදිතා උපේක්ඛයෙන් කරන්න පුළුවන් යුතුයකම් වක්කින් උදව් උපකාර ටික කරනවා මිනිස්සෙකට. හේතුඵල වලට පැටලෙන්න යන්නේ නැහැ. පැටලලා ඒකට බැහැලා ඒවේ කොටස්කාර වෙලා ෂෙයා හෝල්ඩර්ස්ලා වෙලා ඒවා කර තියාගෙන ඒවේ කියන්නේ නැහැ. පැටලෙන්නේ නැතුව අර ශල්‍ය වෛද්‍යවරයෙක් බොහොම පරිස්සමෙන් නහර කැපෙන්නේ නැති වෙන්නේ ශල්‍ය ප්‍රතිකර්මය කරලා ඒ ශල්‍ය කර්මය කරලා ඒක ඉවර කරනවා වගේ පැටලෙන්නේ නැතුව අනිත් අයගේ නහර කපන්න ස්නායු කපන්න නැතුව කරන්න පුළුවන් තාලේ ඒ සියලුම දේවල් කරලා මේක නිදහස් වීම තමයි කරන්නේ. කෙටි ධර්මදේශනේ අපි මෙතනින් නිමා කරනවා. එහෙනම් අපි සියලු දෙනාගේම යුතුයකමක් වක්කීමක් තියෙනවා. මගේ යුතුයකමක් වක්කීමක් තියෙනවා. මේ අවසාන වශයෙන් අපි සියලු දෙනාම තනිතනියම සාමූහිකවත් කරන්න ඕන දෙයක්. ඉතින් අද උදේ රැන් නැගිටලා මේ ගමන අපි මීට දවස් කිහිපයකට ඉස්සලා යෝජනා කරා මේකට අවශ්‍ය මූලික සංවිධානය කිරීම ජගත් මහත්තයා මූලිකත්වයෙන් කරන්න පටන් ගත්තා. එහි ප්‍රතිඵලයකට අද උදේ ප්‍රයින් අපි සියලු දෙනාම ලෑස්තිලා ආවා. ඉතින් එතකොට අපිට එන්නත් පුළුවන් වුණේ ඒ වාහනේ රැගෙන ආව යේසුරු මහත්තයා ඉන්න තීතාට මේ ගමන සඳහා උදව් උපකාර කරපු බොහෝ දෙනෙක් ඉන්නවා. සමහර අය මෙතන මේ ගමනට සහභාගී වුණා වෙන්න පුළුවන්, නොවුවා වෙන්න පුළුවන්. ඒ වගේම විතර අපිට මේ දවල් දාණය සඳහා ඒ සියලුම දේවල් ඒ මහත්මයාත් නොන මහත්මයාත් ඇතුළු ඒ සියලු දෙනාමත් ඒ අපිට දවල් දාණය ඒ භෝජනාගාරයේ ඒ එතන සියලු දෙනාමත් අපි සිහිපත් කරනවා. ඒ සිහිපත් කරන ගමන් ඒ සියලු දෙනාටම සිතක් වේවා, ශාන්තියක් වේවා, සාහනයක් වේවා, නිවීමක් වේවා, නිදහසක් වේවා. සියලු දෙනාටම කායික සුවපත්භාවය ලැබේවා, මානසික සුවපත්භාවය ලැබී ඒ සියලු දෙනාටම ධම්මානුධම්ම පටිපදාවේ හැසිරී චතුරාර්ය සත්‍ය පූර්ණ කරන සසර දුකින් මිදී නිදහස් වීම සඳහා මේ සියලු අදිෂ්ඨානයන් උදව් වේවා, උපකාරවා හේතු වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඒ වගේම ඒ සියලු දෙනා නමින් ජීවත් වී මිය පරලෝකීය ඥාති මිත්‍රාදීන් ඇතුළු ඔවුන්ගේ අනන්ත ප්‍රමාණ සංසාර ඥාති මිත්‍රාදීන්ටත් මේ සියලු පින් අනුමෝදන් වෙත්තා පුණ්‍ය ශක්තිය හේතුන් මේ සියලු දෙනා සතර දුකින් මිදෙත්වා නිවන් සුවයෙන් සුවපත් වෙත්වා. මේ සියලු පුණ්‍ය ශක්තිය අනන්ත අප්‍රමාණ වූ සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට අනුමෝදන් වෙත්තා. ඒ පුණ්‍ය ශක්තිය හේතුවෙන් සියලු දෙවියෝ සසර දුකින් මිදෙත්වා නිවන් සුවයෙන් සුවපත් වෙත්වා. මේ සියලුම පුණ්‍ය ශක්තිය අනන්ත අප්‍රමාණ වූ ප්‍රේත භූත මනුෂ්‍ය තිරිසන් සතර අපාගත අසඤ්ඤතලවල සීල සත්‍යයන්ට අනුමෝදන් වෙත්තා. ඒ පුණ්‍ය ශක්තිය හේතු ඒ සියලු සත්‍යෝ සසර දුකින් මිදෙත්වා නිවන් සුවයෙන් සුවපත් වෙත්වා. ජීවත් වී සිටින දෙමාපියන් ඥාතීන් සහෝදර සහෝදරයන් ගුරුවරුන් වෛද්‍යවරුන් අපවස්ථාන කළ මඟ පෙන්වූ පිහිටවූ ඇසුරු කළ වචනයකින් හෝ උදව් උපකාර කළ සියලු දෙනා සුඛී සුවපත් බවට පත් වී ඒ සියලු දෙනාටම මේ ධම්මානුධම්ම පටිපදාවේ හැතිරී චතුරාර්ය සත්‍ය පූර්ණ කරන සසර දුකින් මිදී නිදහස් වෙන තනා මේ සියලු අදිෂ්ඨානයන් උදව් වේවා, උපකාර වේවා, හේතු වේවා. ඒ සියලු දෙනා නමින් ජීවත් වී මිය පරලෝකීය ඥාති මිත්‍රාදීන් ඇතුළු ඔවුන්ගේ අනන්ත අප්‍රමාණ සංසාර සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්තා. ඒ පුණ්‍ය ශක්තිය හේතුවෙන් ඒ සියලු දෙනා සසර දුකින් මිදෙත්වා නිවන් සුවයෙන් සුවපත් වෙත්වා. සියලු ලෝක සියලු සත්වෝ සුවපත් වේවා. අපි නම් මේ පින් අනුමෝදන් කරමු. එත්තාවචාච අම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධිය. එත්තාවචාච අම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධිය. එත්තාවචාච අම්මේහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධිය. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා. ඉදං වෝ ඥාතිනං හෝතු සුඛිතා. හිමිනා පුඤ්ඤ කම්මේන මේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපාතපති. සියලු දෙනාම සුවපත් වේවා.